මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. නිවැරදි සත්කාරයන් වලට යොමු වෙන කෙනෙක් නම් ඔබ දන්නවා තමන්ගේ සම්මත හිසකෙස් ඒ වගේම නියම මේ හැම දෙයක්ම බොහොම ලස්සනට තියාගන්න නිරෝගීමත්ව තියාගන්න හොඳ නිෂ්පාදනයන්. ඒ නිසාම බයෝවිටා නිෂ්පාදනය පිළිබඳ ඔබට තියෙන විශ්වාසය ප්‍රමිතියත් එක්කම අද දවසේදී අපි කතා බහ ආරම්භ කරන්නට සූදානම්. ඒ පිළිබඳව බොහොම හොඳින් දන්න කෙනෙක් එක්ක කතා බහ කරොත් අපිට තියෙන අත්දැකීම් තවත් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසාම වෛද්‍යමය පැත්තෙන් කරුණු කාරණා පිළිබඳව දැනගන්න අපි මුලින්ම අඳුර ගන්නට සූදානම්. යුද හමුදා රෝහලේ හිටපු වෛද්‍යතුමා දිනේෂ් විජේතුංග මහත්මයා මුලින්ම අපිත් එක්ක ඉන්නවා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අය බොහොම දක්ෂ නිරූපණ ශිල්පිනියක් සමුද්‍රා රණතුංග. අයබෝන්. කතා බහ ආරම්භ කරන්නේ අපි මෙහෙම. මොකද ඔබ අපිට ඉදිරිපත් කළා තියෙනවා ගැටලු. ඉතින් ඒ ගැටලු වලින් තමයි අද කතා අපි කරන්නට හිතුවේ. පළවෙනි ගැටලුව ඉදිරිපත් කළා තියෙන්නේ ගංගා රාජපක්ෂ මේරිකම ඉඳලා ඒ සඳහන් කරලා තියෙන්නේ සමුද්‍රාගෙන් අහන්න කියලා. ඔයා දැන් පාවිච්චි කරන්නේ බයෝවිටා ගෝල්ඩ් නේද? ඔයාට එකකින් වෙනසක් තියනවද කියලා මේ අහන්නේ. ඔව් ડોක්ටර් ඉතින් මගෙම මුලින්ම පටන් ගන්නවා. හරි මෙහෙම මම උත්තරයක් දෙන්නම්. බයෝවිටා මම බයෝවිටා ගෝල්ඩ් වලට මාරු වෙලා දැන් ටික කාලයක් යනවා. මොකද දැන් අපි ડોක්ටර් හැමතිස්සෙම කියනවා බයෝවිටා අපි කලින් පාවිච්චි කරාට වඩා තවත් දියුණු වෙලා තමයි බයෝවිටා ගෝල්ඩ් එන්නේ. විශේෂයෙන්ම ග්ලූටාතයෝන් එකතු වෙලා තියෙනවා. මේ දේවලුත් එක තමයි බයෝවිටා ගෝල්ඩ් අපි අතටපත් වෙන්නේ. ඉතින් මමත් හිතුවා හැමෝමත් පාවිච්චි කරනවා මේ වෙනසත් මම අත්විඳින්න ඕනි කියලා. ඒ නිසා මම දැන් මාස කිහිපයකට උඩදී ඉඳන් බයෝවිටා ගෝල්ඩ් වලට මාරු වෙලා තියෙනවා. ඇත්තටම මට ඒ කියන්නේ මගේ හැම කොහොමත් මේ වෙනකොට මට අවශ්‍ය විදියට හොඳට සැක්සිලා තියෙනවා. හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මට කියලා අමුතුවෙන්ම වෙනස් කරගත යුතු දේවල් ටිකක් නම් නැහැ මේ වෙනකොට. නමුත් දැන් ඇත්තම කියනවා නම් දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි කතා කරේ මේ වියපත් වීම වයසට යන දේවල් එක්ක. ඉතින් අපිත් මම වුණත් අපි හැමෝම වයසට යනවා. ඒකට වයසට යනවත් එක්කම අපිට හොඳ දේවල් අපේ ශරීරයට අවශ්‍ය කරන හරි පෝෂණය ලැබුණ නැත්නම් ගොඩාක් කලාවට අපේ මූණෙන් මේ වියපත් වීමේ ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කිරීම හරහා මට මගේ හැමේ තියෙන අර හෙල්දිනස් එක තවත් වැඩිපුර දැනෙනවා කියලා. මොකද මම මේ කාලේ සීමා මේ අවුරුද්ද පටන් ගන්නකොට මම මේ අවුරුද්ද ගොඩක් නිරෝගී පැත්ත ගැන කතා කරන නිසා නිරෝගී පැත්ත ගැන හිතන්න ඕනි කියලා. හැබැයි හැම වෙලෙම ලෙඩ හැදෙනවා. ඒක වෙනවා කතාව. නමුත් මගේ ස්කින් එකෙන් මට ඒක බලා ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ අපි කියන හෙල්දි ස්කින් එකක්. ඒක මම හිතන්නේ මං ගාව දැන් තියෙනවා. අපි වෛද්‍යතුමාට තමයි ඉදිරිපත් කළා තියෙන්නේ මෙන්න මේ ගැටලුව. නූර්ති විමල සූරිය කැලණියේ ඉඳලා ඒ සඳහන් කළා තියෙනවා වෛද්‍යතුමිනි මම වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාවක්. සමහර නිෂ්පාදන වල අඩංගු වන දේ ගැන මට ගැටලුවක් තියෙනවා. උදාහරණයක් ලෙස විටමින් E ඒ වගේම ෆිෂ් ඔයිල් බොහෝ වෙලාවට ඔයිල් නිසා ටැබ්ලට් වලට අන්තර්ගත කළ නොහැකි වුවත් සමහර ටැබ්ලට් වල ඒවා අන්තර්ගත වී ඇති බව සඳහන් කරලා තියෙනවා. කොහොමද එහෙම දේවල් සිද්ධ වෙන්නේ? අන්තර්ජාලයෙන් සොයා බලනකොට එය ඉතා අධික පිරිවැයක් දැරිය යුතු දෙයක් ලෙසයි මා දුටුවේ. ඔව් ඇත්තටම මේ ටෙක්ලා මමත් එක දැකලා තියෙනවා මේ නිෂ්පාදන ගැන. ඉතින් ඇත්තටම මටත් හරි ගැටලුකාරී තත්ත්වයක්. මොකද ඇත්තටම මේ දැන් ෆිෂ් ඔයිල් විටමින් E වගේ දේවල් එන්න ඕන මේක මේ ලික්විඩ් ෆෝම් එකකින්. ඒ කියන්නේ ඔයිලි ෆෝම් එකකින් තමයි එන්න ඕන. මොකද ඒක ඉතා ඉක්මනින් බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇබ්සෝබ් කරගන්න හැකියාවක් තියෙන මේක ලික්විඩ් ෆෝම් එකකින් තියෙනකොට. හරි එතකොට දැන් මේක ටැබ්ලට් ෆෝම් එකකට කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදර අපි උදාහරණයක් හැටියට ගත්ත මේ පොල් තෙල් ටිකක් අපිට පුළුවන් ද ටැබ්ලට් එකක් කරන්න. දැන් ඔයිලි එක ටැබ්ලට් එකක් කරන්න පුළුවන් බෑනේ බැරි නෑ කරන්න පුළුවන්. ඒකට large pillars අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා ඒක ඒ කන්ටේනර්ස් වල දාලා ඉතාලම ඒ කම්ප්‍රෙස් කරලා ඉවරලා ඉතා අධික මිලක් යොදවන්න ඕන ඒ නිෂ්පාදනයක් ඒ කියන්නේ ටැබ්ලට් ෆෝම් එකකට පරිවර්තනය කරලා දෙන්න ඕන නම් ඉතින් අධික මිලක් යන්න ඕන. එතකොට වෙළඳ පොලේ තියෙන දේවල් එක ගත හිතුවම සමහරලාට ඔය කියන විටමින් E ෆිෂ් ඔයිල් වගේ දේවල් ලෝකේ අන්තර්ගත වෙලා නැහැ කියලා මට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද මේ මිලත් එක සංසන්දනය කරනකොට. ඉතින් එතකොට අපි බලන්න අපේ බයෝවිටා වගේ දෙයක් අපි අතර මේ soft gelatin තාක්ෂණය යොදාගෙන මේක නිෂ්පාදනය කරලා තියෙන විශාල පිරිවැයක් අපි යොදනවා. soft gelatin තාක්ෂණ යම් දෙයක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒක තමයි අපි මේ තාක්ෂණය යොදාගෙන තියෙන්නේ මේ fish oil වර්ග ඊළඟට ඔය විශේෂයෙන් evening primrose oil ඊළඟට GLA අන්තර්ගත වීම ඒ වගේ දේවල් ඊට අමතරව විටමින් E වගේ දේවල් අන්තර්ගත කරන්න තමයි මේක liquid form එකකින් අපි
විශේෂයෙන් සොප් ජෙලටින් තාක්ෂණ නිෂ්පාදනය මේ මට සමා වෙන්න ටෙක්ලා මම ඔයාගේ අවස්ථාව ගන්න හදන්නේ. මේ දැන් මම මේ පුංචි කාරණාවක් කියන්නේ මොකද ડોක්ටර් හම්බෙන්නේ උග කාලයකට අපි අතන මාස දෙකකටත් වැඩි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ Facebook එකේ යාළුවෙක් මේක ඇත්තටම මේ ඒ යාළුවගේ යාළුවෙක්ට වෙච්ච සිද්ධියක් කියලා තමයි ගොඩක් වෙලාට අපිට ඔය Instagram Facebook කරා ගොඩක් වෙලාට මේ සම්බන්ධයෙන් කට්ටිය කතා කරනවා. ඉතින් කෙනෙක් කිව්වා මට එයා බයෝවිටා පාවිච්චි කරාලු ડોක්ටර් මාසයක් විතර. එයාගේ යාළුවා මේ කියන කෙනාගේ යාළුවා පාවිච්චි කරාලු මාසයක් විතර ප්‍රතිඵල ලැබුණ නැහැ කියලා වෙන නිෂ්පාදනයකට මාරු වුණා කිව්වා. අලුතෙන් වෙළඳ පොළට හඳුන්වා දුන්නු මොකක් හෝ නිෂ්පාදනයක්. මේ නිෂ්පාදනයේ මේ පැකට් එකේ ගහලා තියනවලු ඒ ලබා ගන්න ඉන්ග්‍රීඩියන්ට් නැත්නම් පෝෂණ කොටස් හරහා කාබෝහයිඩ්‍රේට් සහ තමනද කැලරීස් අපේ අංගට ලැබෙනවා කියලා. ඉතින් එයා මගෙන් අහනවා ඒක හොඳයිද? ඒකෙන් අපිට හොඳ يعني එයා බලාපොරොත්තු වෙන්නේ අර ලස්සන හමක් ලබා ගන්න. ඉතින් ඒකෙන් ඒ කියනව දේවල් ලැබෙනවද කියලා මම ආපහුවා කැලරීස් කාබෝහයිඩ්‍රේට්. හරි ටිකක් අමුතුයිනේ ඒ දෙක හම්බ වෙනවා කොහම. ඊට පස්සේ මට තේරෙන විදිහට මම ડોක්ටර් කිව්වා. දැන් සාමාන්‍යයෙන් මමත් සාමාන්‍යයෙන් ෆිට්නස් සීන් එකේ ඉන්න හින්දා මම ඒ ගැන ටිකක් දැනුමක් යම් තාක් දුරට දැනුමක් තියෙන හින්දා අපි දන්නවා හැම වෙලෙම කාබෝහයිඩ්‍රේට් නැත්නම් අපි ෂුගර් අපේ ශරීරයට අවශ්‍ය කරගන්නේ ડોක්ටර් ග්ලූකෝස් වශයෙන්. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම එහෙමනේ. එතකොට කෙනෙක් අපේ හැම ලස්සන කරගන්න කියලා ලබා ගන්න නිෂ්පාදනයේ කාබෝහයිඩ්‍රේට් හරි කැලරීස් වශයෙන් මේ දේවල් ලැබෙනවා නම් අමතරව අපි තවත් මේ ශරීරයට එකතු කරගන්නේ ග්ලූකෝස් වැඩිපුර එකතු කරගත්තම අපි දන්නවා අපිට දියවැඩියාව හැදෙන්න පුළුවන් අපේ ඇඟ මහත් වෙනවා මේ කොලෙස්ටරෝල් මේ හැම දෙයක්ම එන්නේ මේ දේවල් සහ විශේෂයෙන් අපි දන්නවා මේක තවත් අතුරු කතාවක් මගේ යාළුවෙක් මම හිතන්නේ සිංගප්පූරු ගියපු වෙලාවක මම අද දවසම කතා කරනවා සිංගප්පූරු ගිය වෙලාවක කොහොම හරි මේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඩිනර් ටේබල් එකේ ඒගොල්ලෝ ලබාගත්ත කෑම ලංකාවෙන් එයා ඉඳලා තියෙන මගේ යාළුවා විතරයි ටීම් එකේ කොහොම අනිත් අය ඔක්කොම එලෝලු බත් චුට්ටයි මගේ යාළුවා බත් ගොඩයි එලෝලු චුට්ටු දාගෙන ඉතින් කට්ටිය මෙයාට විහිළු කරලා ඉතින් කොහොමත් එහෙම තමයි අපේ කල්චර් එක ගොඩක් වෙලාට අපි ඒ කියන්නේ එතකොට සමුද්‍රය කියන්නේ අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් අපි කාබෝහයිඩ්‍රේට් ගන්නවා පාන් පෙත්තක් ගත්තා මම නෑ ඩොක්ටර් දැන් පේනවනේ මම මගේ එක දැක්ක හරි අපි එතකොට පාන් පෙත්තක් කන්න ගියාම බත් ටිකක් කන්න ගියාම අපි අතර වැඩිපුර ඒවා කනවා. එතකොට මොකද අපි මේ අර කියන වගේ සමුද්‍ර කියන වගේ කාබෝහයිඩ්‍රේට් ගත්තා කියන්නේ අන්තිම ඵලෙ මේ මොනවද ග්ලූකෝස්. ඒකේ ග්ලූකෝස් ප්‍රමාණයගේ වැඩි වෙනවා. කියන්නේ ග්ලූකෝස් වැඩිපුර අතිරික්තයක් කරනකොට ඒක මොනවද මේදේ හැටියට ෆැට් හැටියට තැම්පත් වෙන සිරුරේ. ඔය ක්‍රියාවලිය නිසා තමයි අපි මහත් වෙන්නේ. අපි පෝෂණ අතිරේකකින් සමුද්‍ර කියන වගේ අපි එනර්ජි එක, ඒ කියන්නේ අපි කැලරි වගේ දේවල් අපි හුඟක් වෙලාවට අපි ජිම් ගිහලා අපි කරන්නේ කැලරි බර්න් කරනවා නේ. එතන මේ කැලරි කියන එක අපි පිටතින් ලබා ගන්නවා කියන අපි තව ටිකක් මහත් වෙන්න තියෙනවා. ඔයක උදාහරණ මේ ඔයගේ ෆුඩ් සප්ලිමන්ට් හොඳයි සමුද්‍ර මෙන්න මේ වගේ කට්ටියට කාටද දන්නා? ඔය හොස්පිටලයිස් වෙලා ඉන්නේ බෙඩ් රිඩන් පේෂන්ට්ස් ලට. ඒ කියන්නේ අපි දැන් රෝහල් ගත වෙලා ඇඳකට වෙලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට කමක් නැහැ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙච්ච ඔයගේ පෝෂණ අතරයක් ගත්තා. හැබැයි එදිනෙදා කාර්යක්ෂමව වැඩ කරන මේ අපි වගේ සමුද්‍රලා වගේ අයට ඒ වගේ දේවල් ගත්තොත් අපි තව විදිහට දීපු උත්තරේ හරි. හරි. ඒ වගේ අයට අතර එවැනි කෙනෙක් එවැනි පෝෂණ අතරයක් ලබා ගන්න අනිවාර්යයෙන්ම ඔබ එවැනි පෝෂණ අතරකින් වැළකී සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. දුරකථන අංක කියන්නටයි සූදානම් වෙන්නේ. ඔබට පුළුවන් තවදුරටත් වැඩි විස්තර කතා කරන්නට 077 කියන දුරකථන අංක වගේම ආයිෆාමන් නිරුර පෞද්ගලික සමාගම මායිලිය ජයල බයවිටා Facebook එකට ඔබට ලොග් වෙලා තවදුරටත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා වගේම විශේෂයෙන් මතක් කරනවා කාගීල්ස් වලින් ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ඒ නිසාම ඔබට ඔබේ පෝෂණ සත්කාරය වෙනුවෙන් ලොකු කාලයක් මම හිතන්නේ ගත කරන්නට ඕනේ නෑ. සමහර වෙලාවලදී ගන්න ගියාම නැති වෙන අවස්ථාන් අපි දැකලා තියෙනවා. අපි කැමතියි දැනගන්නට දැන් මෙන්න මේ ගැටලුවට ඉදිරිපත් කළා තියෙන අමායා බණ්ඩාර නුවරින්දලා මමත් බයවිටා ගෝල්ඩ් ගන්නවා දැන් මාස 2යි. ඒත් තවත් හිමින් තමයි ප්‍රතිඵල එන්නේ. මම වයිට්නින් ක්‍රීම් එකක් ගන්නවා. ඒක නවත්තන්න එපා නේද කියලා අහලා දෙනවා. සමුද්‍රගෙන් අම්මෝ වයිට්නින් ක්‍රීම් එක නවත්තන්න එපා නේද? හරි දිගටම ගන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා එමනා. මෙහෙමයි දැන් හැමදේම කරන්න බෑ. මොකද අපි දන්නවා වයිට්නින් ක්‍රීම් එකක් කරහා අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද අපි දන්නවා දැන් මම ආපහු වෛද්‍ය පාඩමකට එනවා ડોක්ටර් ළඟ තියාගෙන. නෑ වයිට්නින් ක්‍රීම් එක ගෑවම සමුද්‍ර මෙහෙම සුදු වෙනවා. ඒක නැත්තේ නෑ අපි මේ බොරු කතාවක් නෙවෙයිනේ. වෙනවා හැබැයි ඊට පස්සේ සුදු වෙන කතාවක් කිව්වේ නේද සමුද්‍ර? ඒ කියන්නේ දැන් මෙහෙමනේ මර්කරි, එල්ඩකොයින්, කෝජික් ඇසිඩ් වගේ දේවල් අන්තර්ගත වෙච්ච දේවල්නේ අපි ඔය කියන්නේ වයිට් කියලා. ඉතින් මේ දේවල් ගත්තම සුදු වීමක් වෙනවා. නැත්තේ නෑ. හැබැයි ඊට පස්සේ වෙන දේ නෑ. ඊට පස්සේ ටික කාලයක් ඔක ගියාම ඊට වැඩිය කාලෙ වෙලා අමත් ඔව් දැන් මෙයා වයිට්නින් ක්‍රීම් එකත් එක්ක තමයි බයෝවිටා පාවිච්චි කරන්නේ. ඉතින් බයෝවිටා හරහා මොකද්ද වෙන්නේ? බයෝවිටා හරහා අපි හැම වෙලේම අපේ මේ හැම මම හැමදාම කියනවා වගේ උඩ ඉඳන් ඇතුළට පෝෂණය කරන්න බෑ. අපේ හැම අභ්‍යන්තරේ ඉඳන් උඩට තමයි මේ පෝෂණය බලා ගන්න පුළුවන්. එහෙම නේද ડોක්ටර්? ඔව්. ඉතින් ඒක මම
නෑ මෙහෙම දැන් කෙරටිනස් ස්තරයක් නේ තියෙන්නේ. මේක ගැලවි යනවා. ඉතින් ඕක මේ පිටින් මොනාරි ගෑවා කියලා වැඩක් නෑ. වැඩක් නෑ. ඒක තමයි අපේ මම හිතන්නේ ඒක අපේ ප්‍රාරිභෝගික හරි නොදැනුවත්කම නිසා වෙනද ගොඩාක්. බාහිර අයිගෙන අපි බයවිටම වල බාහිර ආලේපෙන මුකුත් නැත්තේ සමුද්‍ර ඉස්සරහට ඉන්න. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ නෙමෙයි අපි ගොඩක් වෙලාවට අපි ඒක ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැත්නම් මොකද මේක අභ්‍යන්තර පෝෂණය 100%ක්ම පෝෂණය අපිට ලබා දෙන නිසා. ඒක නිසා තමයි අතර මේක බාහිර ආලේපන වලට වැඩි අපි අවධානය යොමු කරන්නේ නැතුව අභ්‍යන්තර පෝෂණය ගැන විතර පිටතල තියෙනවා. බාහිර ආලේපන තමන් කැමති හොඳ දෙයක් පාවිච්චි කරන එක අපේ පා කියන්නේ නැහැ. නමුත් හැම වෙලේම අපි අභ්‍යන්තරයෙන් සම පෝෂණය කිරීම හරහා තමයි බාහිරින් මේ අපිට උඩ බලා ගන්න තියෙන හෙල්දිනස් එක නැත්නම් ග්ලෝයින් ස්කින් එක කියන එක අපිට පිටින් පේන මේ හැම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කෙනෙක් මේ උඩින් වයිටනින් ක්‍රීම් එකක් ගගා බයෝවිටා පාවිච්චි කිරීම හරහා මම හිතන්නේ සාර්ථක ප්‍රතිඵල ලැබෙයි කියලා. මොකද අපි බයෝවිටා හරහා ලබා ගැනීමෙන් අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් අපේ පෝෂණය ලබාගෙන අපේ උඩට මේ උඩ පේන හැම මතු පිටින් පේන මේ හැම අපි පෝෂණය කරමින් එද්දි මොකද කරන්නේ වයිටනින් ක්‍රීම් ගගා මේ උඩ අපි දෙන මේ හැම නැත්නම් අපි චර්මය අපි කරන්නේ ඒක අපෝ ඩැමේජ් කරනවා. ඉතින් කොහොමද අපි හොඳ හැමක් බලාගන්නේ? ඒක නිසා මම කරුණාවෙන් කියනවා අපිට ලස්සන හැමක් වගේම මම හිතන්නේ නිරෝගී හැමක් ලබා ගන්න එක තමයි වඩාත්ම වැදගත්. මොකද නිරෝගී කමත් එක්ක තමයි අපි තුලින් ලස්සන බලා ගන්න පුළුවන්. නැත්නම් අපි කොච්චර ලස්සනයි කිව්වත් නිරෝගී නැත්නම් එතන ලස්සන නැහැ. මොකද අපි ලස්සන හැමක් කියන්නේ මොකද්ද කියන කාරණාව ගැන කතා කරලා ඒකේ පැහැපත් බව තියෙනවා, මොයිස්චර් තියෙනවා, pH balance එක තියෙනවා, smoothness මේ කියන කාරණා එකතු වුනහම එතන තියෙන නිරෝගීකම. මේ නිරෝගීකම හරහා තමයි අපි කියනවා ලස්සන හැම කියන එක එන්නේ. ඉතින් ඒක නිසා මම බොහෝම කරුණාවෙන් කියනවා ඔයා whitening cream ගන්න එක නවත්තලා කැමති නම් හොඳ moisturizing cream එකක් ගන්න, හොඳ cream එකක් ගාන ගමන් ඔබ බයෝවිටා පාවිච්චි කරන්න. හොඳ cream වර්ග තියෙනවානේ. ඇත්තටම. අරගෙන පාවිච්චි කරන්න. දුරකථන අංක කියන්නට අපි සූදානම් වෙනවා. ඔබට ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මෙන්න මේ කියන දුරකථන අංක ඔස්සේ 077 0103 795. ඒ වගේම 077 103 796 තිරේ දෙසන වැඩි විස්තර සඳහා ඔබට කතා කරන්නට පුළුවන්. ඒ වගේම බයෝවිටා ඔබට ගැටලු තියෙනවා නම් බයෝවිටා Facebook එකට ලොග් වීමෙන් ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ ගැටලු ඉදිරිපත් කරන්නට. කාගීල්ස් වලින් ඔබට බයෝවිටා දැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් පහසු අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. ඊළඟ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන වෛද්‍යතුමා වෙත ප්‍රියානිද සිල්වා කොහුවල ඉඳලා මගේ දුවට අවුරුදු 18යි. එයාගේ මුහුණ හරියට නිතරම තෙල් වෙලා ගෙඩි එනවා. බයෝවිටා රේඩියන්ට් එක හරියටම හරියයිද? මොකද මෙවැනි අභ්‍යන්තර පෝෂණ සත්කාර කිහිපයක් උත්සාහ කර බැලුවත් ඒක සාර්ථකුනේ නැහැලු. ඔව් ඇත්තට මෙහෙමයි. දැන් බයෝවිටා රේඩියන් එක දැන් කුරුල්ලා ඔයිලි ස්කින් එකක් තියෙනවා කියලා තෙල් සහිත තමයි. එතන ඇත්තටම අපි මේ කුරුල්ලා ඇතිවීමේ ප්‍රවණතාවය යම් ප්‍රමාණයට අඩු කරගන්න මේ ඔයිලි ගතිය අඩු කරනවා නම් අපේ මුහුණේ නේද? එතකොට මේ කුරුල්ලා ඇතිවීම ප්‍රවණතාවය අඩු කරගන්න. විශේෂයෙන් මේ බයෝවිටා රේඩියන් වල තියෙන අන්තර්ගතය එක බැලුවම මේ ඔයිලි ගතිය අඩු කර ගැනීම විශේෂ හැකියාවක් වෙනවා. විශේෂයෙන් මේ සිංක් අන්තර්ගත වීම, ඊටම වැදගත් ග්‍රීන් ටී අන්තර්ගත වීම. ඉතින් ඒ වගේ ඒවා ඊළඟ පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් ක්‍රියාකාරීත්වය. ඉතින් මේ ක්‍රියාකාරීත්වයේ මත මේ ඔයිලි ස්කින් එකේ ගතිය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ග්ලූටතයින් වල ක්‍රියාකාරීත්වය. ඉතින් මේ ග්ලූටතයින් එක අන්තර්ගත නැහැ, ග්ලූටමික් ඇසිඩ් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම මේ යම්කිසි කෙනෙක්ගේ ඒ කියන්නේ කවුද නම මේ ප්‍රියානි. මේ ප්‍රියානි මේ ඇත්තටම මේ ඔබ බයෝවිටා තරුණ වයසේ ඉන්න දුවක් කතා කරන්නේ. ඉතින් එයාට මේ ඇත්තටම බයෝවිටා රේඩියන් වගේ දේවල් පාවිච්චි කිරීම තුළින් ඔබේ ඔයිලි ගතිය අඩු වීම නිසා කුරුල්ලා ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සමුද්‍රාට. මෙන්න මෙහෙම කියලා තියෙන්නේ මාල්කි ජයතුංග කෑගල් ඉඳලා සමුද්‍රාගේ මට මම තවම සති 2යි බයෝවිටා ගෝල්ඩ් අරගෙන මට ඉක්මනින් ප්‍රතිඵල දකින්න නැහැ. ඕන කියලා තියෙනවා ඒට ප්‍රතිඵල. අනේ සාමාන්‍යයෙන් ප්‍රතිඵල එන්න කොයිතරම් කාලයක් යනවද? කොයි වගේ ප්‍රතිඵලද මුලින්ම දකින්න පුළුවන් වෙන්නේ? මෙහෙමයි ඉස්සෙල්ලාම ප්‍රශ්නේ යා මොකට බයෝවිටා පාවිච්චි කරාද කියලා අපිට කියලා නැහැ. සමහරක් වෙලාවට අපි දන්නවා සමහර අයගේ ප්‍රශ්න තියෙනවා මේ අන්ඊවන් මට වගේම අන්ඊවන් ස්කින් ටෝන් තියෙන පුළුවන්. සමහරක් වෙලාවට මේ වැලමිට වල් බෙල්, සමහරක් වෙලාවට මේ කට දෙපැත්ත නැත්නම් ඉකිලි ආම්පිට් එක මේ වගේ තැන් කළු වෙලා තියෙන පුළුවන්. ඉතින් ඒ වගේ නම් ප්‍රතිඵල බලා ගන්න කොහොමත් මම නම් කියන්නේ මේ සතියෙන් දවසින් දෙකකින් ප්‍රතිඵල බලා ගන්න නම් බයෝවිටා පාවිච්චි කරන්න එපා නේද ડોක්ටර්? මොකද මේ සමුද්‍රයෙන් දැන් ඔය කාලයක් තිස්සේ පාවිච්චි කළා නේද ඔය තාත් තියෙන ලස්සන ස්කින් එක ඇත්තටම නේ අවංකවම වෙල.
සමුද්‍රගේ ස්කින් එක අතර හරි පැහැපත්. ඒ පැහැපත් බව ලබාලා තියෙන්නේ මේක ඇත්තට මේ සතියක් දෙකක් කරන් නෙවෙයිනේ. මේ කාලාන්තරයක් තිස්සේ මේක ලබා ගැනීම නිසා තමයි නේ වයස කියන්නත් බෑනේ. ඉතින් ඒකින්ද නේද අම්මා කෙනෙක් නෑ අම්මා කෙනෙක් නේ ඉතින් හොඳ ලස්සනට ඉන්න. ඉතින් අතරේ බයවිටා ඉතින් ඇත්තටම ඔය බයවිටා ගෝල්ඩ් වලට චේන්ජ් වෙච්ච එකත් හොඳයි දැන් ඇත්තටම. මොකද අපි වයස්ගත වෙනකොට අපි චේන්ජ් වෙන්නත් ඕනනේ. එකම මේකේ ඉන්නත් හොඳ නෑ. ඉතින් ඒකත් ඉතින් මේ ගොඩක් වයසක් නෙවෙයි මං කිව්වේ. ඉතින් අර ඒ වගේ අර යම්කිසි කෙනෙක් හිතනවා මාසයක් දෙකක් අරන් ඉවරලා ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න මේ බයවිටා වලට එහෙම මොකද එහෙම මැජික් කරන්න බෑ. එහෙම නම් ඉතින් අර වයිටිනි වගේ දේවල් අන්තර්ගත වෙන්න ඕන. ඒ වගේ දේවල්. එහෙම නෑ ස්වභාවික සාකසාර අන්තර්ගත වෙලා තියෙන්නේ. හොඳ පෝෂණ සංඝටක අන්තර්ගත වෙන අධිමාත්‍රාන් අන්තර්ගත විශේෂයෙන් මැංගනීස් සිලිකන් සෝඩියම් වගේ දේවල් අන්තර්ගත වෙලා නෑ. ඒ වගේම අධිමාත්‍රාවක් නෑ. ඉතින් ඒ නිසා මේක යම්කිසි කාලයක් යනවනේ. ඔව් සා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් අර මම කිව්වා වගේ අර එයා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සමහරක්ලාට මූණේ අතපයේ වගේ නම් මං හිතන්නේ යම්කිසි විශේෂයෙන් මට නම් මාස 3ක් වගේ යනකොට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වුණා. නමුත් අර මේ මං කිව්වා වගේ අර ගොඩක් තද පැහැයට කළු වෙන තැන් තියෙනවානේ. සමහර අයගේ ආම් පිට් එක කිහිලි සමහරකට ඉකිලි ඒ වගේ තැන්වල කළු වෙච්ච කෙනෙක් නම් මම හිතන්නේ මේ සතියක් දෙකක් මාසයක් යනකොට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් කියලා. මොකද ඒකට අපි පොඩි කාලයක් දෙනවා. මොකද අපේ හැමේ යම් ප්‍රශ්න තියෙනවා නම් අපි යම්කිසි කාලයක් ලබා දෙන්න ඕනේ ඒවා යථා තත්ත්වයට පත් කරගන්න. ඒකට අවශ්‍ය කරන පෝෂණය අපි ලබා දෙන්න ඕනේ. මොකද දීර්ඝ කාලයක් තිස්සේ අපේ හැම ඩැමේජ් කරගෙන අපිට පුළුවන් ද දවසින් ඒක අපෝ යථා තත්ත්වයට පත් කරගන්න. ඉතින් එහෙම කරගන්නවා නම් අපිට සිද්ධ වෙනවා ඊටාම අසාමාන්‍ය විදිය දේවල්. ඔය වයිටනින් ඉන්ජෙක්ෂන් නැත්නම් ක්‍රීම් වගේ දේවල් පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපි දන්නවා අද ලෝකේ ඊටාම ප්‍රබල චරිත හිටියා. ඒ වගේ දේවල් පාවිච්චි කළා ඒ නිසා යම් ජීවිතේ සමහර ජීවිතක්ෂරත්පත් උනා නේ. පත් වෙච්ච ඒ වගේ චරිත හිටියේ. ඉතින් ඒක නිසා අපි ලස්සන වෙනවා කියන්නේ අපි මේ මොනවා හරි දෙයක් පාවිච්චි කරන් ඒ වෙලාවට යමක් කරගන්න එක නෙමෙයි. මම හැමදාම විශ්වාස කරන දේ තමයි. මොකද අපේ හැම තියාගන්න විදිහ, අපේ කුණ්ඩේ තියාගන්න විදිහ, අපේ නියපොතු, අපේ ශරීරයේ හැඩය සහ අපේ නිරෝගීකම මේ හැමදේම ගැන මම හිතන්නේ එක අපි බැලන්ස් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ඒක නිසා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. තසුට්ටක් පාවිච්චි කරලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු විතර කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට වෛද්‍යතුමාට යොමු කරන්න මෙන්න මේ ගැටලු ඉදිරිපත් කරලා තිනවා. වින්ද්‍යා වසන්ති අත්තනායක බොරලැස්ගම ඉඳලා මගේ පුතාට තවම අවුරුදු 22යි. අලුතෙන් රැකියාවකට යන්න ගත්තා. එයාට මුලදී කුරුල්ලා තිබුණේ නැහැ. දැන් හරියට කුරුල්ලා එනවා. බයෝවිටා රේඩියන්ට් එක පිරිමි ළමයින්ටත් සුදුසුයිද කියලා අහලා තියෙනවා. ඔව් ඇත්තටම සුදුසුයි. මොකද දන්න මේ තරුණ වයසේ ඉන්න දුවරුන්ට පුතාලා මේක ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක තරුණ වයසයටම තමයි අපි විශේෂ නිෂ්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් විටමින් B3 විශේෂයෙන් ඒ ගැන සඳහන් කරන්නේ නියසිනමයිඩ් අන්තර්ගත වීම මම කලින් සඳහන් කරා වගේ සිංක් අන්තර්ගත වීම ඉතාම සුවිශේෂයි. ඊට අමතරව බීටා කැරටින් වල ක්‍රියාකාරීත්වය, ග්‍රීන් ටී වල ක්‍රියාකාරීත්වය, අනවශ්‍ය මේදමේ සංඝටක දහනය කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පරිවර්තන කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් විටමින් B6 වල අන්තර්ගත වීම. ඉතින් මෙවැනි කරුණු කාරණා නිසා තමයි මේ බයෝවිටා රේඩියන් එක සුසුයි කියලා මම කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ වුණ සමුද්‍ර අභියෝගයක්. හොඳයි. මෙහෙම කියලා තියෙන සුලක්ෂණ ප්‍රනාන්දු හැඳලින්දලා සමුද්‍රාක්කේ ඔයාගේ අත මුහුණට ලං කරලා පෙන්නන්න. මොකද උතනට එන සමහර අයගේ මුහුණ හා අත්වල පැහැය වෙනස්. එතකොට අපිට විශ්වාස කළ හැකි ඔබ ඇත්තටම බයෝවිටා භාවිතා කරනවා. අත කොහොමද මෙහෙම ලං කරන්නේ මෙහෙම? චුට්ටක් අපිට පෙන්නන්න කියලා තමයි කියන්නේ. හරි ඔන්න බලා ගන්න. හොඳට වැඩි ලං කරන්න එපා නේද? කොයි විදියටද මෙහෙමත් මට පුළුවන් ලං කරනවා නේද? වෙනසක් නැහැ නේද? වෙනසක් අපි දකින්නේ නැහැ. පිග්මන්ටේෂන් නැහැ නෙමෙයි නේද? ඇත්තටම. නේද සමහර අයගේ ඇත්තටම දකින්න තියෙනවා නේද? සමහර අය ඉන්නවා ඇත්තටම ටෙක්ලා මේ මම දැකලා තියෙනවා මෙතනටත් ඇවිල්ලා ඉන්නවා. සමහර අය මේ මූණ විතර සුදුයි. ඈ කකුල් දෙක දාලුවක් අතට කලුයි. එකතු කරන්නත් ඕනේ ඔකට. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ තාමත් මං හිතන්නේ මිනිස්සු ගොඩාක් ආස කරන එක තමයි තව කෙනෙක් يعني උපතින් කෙනෙක් සුදුම සුදුයි කියමු අපි පැහැයෙන් වැඩි කෙනෙක් සහ පැහැයෙන් අඩු කෙනෙක් ගත්තොත් අර පැහැයෙන් අඩු කෙනා හිතන අයියෝ මගේ හැම හරි කැතයි මං හරි කැත කෙනෙක් මම කළුයි හැබැයි අර සුදු එක්කෙනා තමයි ලස්සන මම හිතන්නේ ඒක අපේ අර මානසිකත්වයක වෙනස් කරන්න ඕනේ මොකද අපි ඒක මේකප් එකකිනුත් අපි මොකද්ද කරන්නේ ගිහිල්ලා පුළුවන් තරම් මාව සුදු කරන්න එතකොට මොකද්ද වෙන්නේ අපේ ස්කින් ටෝන් එක ඉන්බැලන්ස් වෙනවා ඉතින් හැමතිස්සෙම Tamanට තියෙන හැමේ පැහැ ඒක සමහරක් වෙලාවට ඒක හැමෝටම ශ්‍රී ලාංකිකයන් වුණාද එක පහයක් නැහැ නේද දැන් ටෙක්ලාගේ පාට ડોක්ටර්ගේ පාට මගේ පාට තුනක්. ඉතින් හැබැයි ඒතර වැදගත්කම තියන්නේ සමුද්‍රා ඊවන් ඊවන් ටෝන් එකක් නමුත් තමන්ගේ පාට ඒකාකාරී වෙන්න ඕන මුළු සිරුරම අන්න එතන තමයි තියෙන වැදගත්කම. ඒක සහ සුදු නෙවෙයි මම කියන්නේ.
ඒක තමයි මාත්මේ කියන්න ගියේ ඒ ඊවන් ටෝන් එක අපි තව කෙනෙක්ගේ පැහැයට මාරු කරගන්න යන එක නෙමෙයි. මොකද මට තියෙන්නේ මේ මම ගොඩක් සුදු කෙනෙක් නෙමෙයි. මට තියෙන්නේ තලෙලු හැම. හැබැයි මමගේ හැමට ආසයි. මොකද මේ ලෝකේ මගේ හැම තියෙන්නේ මට. එතන තියෙන වැදගත්කම සමුද්‍ර මුළු සිරුරම ඒකම පාටක් තියෙනවා. අන්න එතන තමයි මේ බයෝවිටා වල තියෙන රාස. ඒ බයෝවිටා ගැනීම තුළින් විශේෂයෙන් බයෝවිටා ගෝල් ගැන ඔබගේ මුළු සිරුරම එකාකාරීව ගන්න එකම පාටකට ගන්න ඕන නම් බයෝවිටා ගෝල් පාවිච්චි කරන්න කියලා මම කියනවා. ඔන්න හරියට කියනවා ડોක්ටර් කියනවා මාත් කියනවා. ડોක්ටර් තොරෙන් එහෙම පාවිච්චි කරනවද මන් දන්නේ නැහැ. කොහොමද අපි මතක් කරන බයෝවිටා Facebook එකට ලොග් වුණොත් ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා වගේම ඔබට බයෝවිටා මිලදී ගන්නට කාගිල්ස් වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. මම හිතන්නේ බොහොම ලේසි කාගිල්ස් සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔන්න මිලදී ගන්නට පුළුවන් බයෝවිටා. අද දවසේදී අපි මේ නිෂ්පාදනය පිළිබඳව බොහොම පැහැදිලිව කතා කරා වගේම ඔබට අවස්ථාව දීලා තිබුණා ගැටලු ඉදිරිපත් කරන්න. ඔබේ ගැටලු වලට නිසි පිළිතුරු ලබා දුන්නා කියන දේත් එක්කම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණා. යුද හමුදා රෝහලේ හිටපු වෛද්‍යතුමා දිනේෂ් විජේතුංග මහත්මයාත් සමග අපි ගොඩක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක් ඇය සමුද්‍රා රණතුංග දෙන්නටම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය.